මොබයිල් පේමන්ට් ඇප්ස් මොනවද මේ මොබයිල් පේමන්ට් ඇප්ස් කියන්නේ කොහොමද මෙන්න මේවා වැඩ කරන්නේ අද අපි විනාඩියක් බලමු මේ ගැන කෑෂ් නැතුව කාඩ් නැතුව ඔයාලගේ අතේ තියෙන මේ ෆෝන් එකෙන් ගෙවීම් කරන්න පුළුවන් කියලා හිතන්න මොබයිල් පේමන්ට් ඇප් එකකින් වෙන්නේ මෙන්න මේ දේ මොබයිල් පේමන්ට් ඇප් එකක් කියන්නේ කාඩ් කෑෂ් මුකුත් නැතුව ඔයාලගේ මේ මොබයිල් ෆෝන් එක හරහා මනි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඩිජිටල් ප්ලැට්ෆෝර්ම් එකක් ඔයාලට QR කෝඩ් එකක් මොබයිල් නම්බර් එකක් NFC ටෙක්නොලොජි එකෙන් හෝ මේ මොකක් හෝ ක්‍රමයක් යූස් කරලා ඒක හරහා පේමන්ට් එක කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ පේමන්ට් ප්‍රොසෙස් එක වෙන්නේ? ඔයා ඇප් එක ඕපන් කරනවා, පේමන්ට් එක ඊට පස්සේ සිලෙක්ට් කරනවා, amount එක ඊට පස්සේ එන්ටර් කරනවා, recipient ඒක සිලෙක්ට් කරනවා. එතකොට මේ ඇප් එක ඔයාලගේ බැංක් account එක හෝ ඔයාලගේ බැංක් කාඩ් එකත් එක්ක කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. එතකොට මේ පේමන්ට් එක එන්ක්‍රිප්ට් වෙලා secure server එකකට යනවා. ඊට පස්සේ recipient ඒකට instant notification එකක් යවනවා. එතකොට payment එක complete කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ recipient එකට payment complete කියලා instant notification එකක් එනවා. එතකොට අපේ payment එක complete වෙනවා. එතකොට මෙන්න මේ online banking app online payment app කියන්නේ අපේ අනාගත life එකේ අපේ future world එකේ must have tool එකක්. අනිවාර්යෙන්ම අපිට මේක යූස් කරන්නම වෙනවා. ඒක නිසා බය වෙලා හරියන්නේ නැහැ. මේක secure විදියට කොහොමද අපි යූස් කරන්න කියලා අඳුනගෙන ඒ ටෙක්නික් ටික දැනගෙන මේක යූස් කරන්න පටන් ගන්න වෙනවා අපිට. එතකොට මේ වෙනකොට මෙන්න මේ වගේ ක්‍රම යූස් කරනවා නම් ඔයාලා ඒ ගැන ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අපේ අලුත් නංගිල මල්ලිලා අයියලා අක්කලාට දැනගන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරගෙන යන්න.